සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. තුන්කොන් T20 තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. මෙහි පළමු තරඟය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා. තරඟය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී. පිටියේ සියලු දත්ත වාර්තා ගැන මම කලින් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ලින්ක් එක පහලින් ඇති කැමති කෙනෙක්ට ඒක බලන්න කියලා ආරාධනා කරනවා. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් T20 ඉතිහාසය තුල දැනට 9 වතාවක් මුණ ගැසී තිබෙනවා. ඉන් තරඟ 7ක් ශ්‍රී ලංකාවත් තරඟ 2ක් සිම්බාබ්වේ කණ්ඩායමත් ජයගෙන තිබෙනවා. දෙරට අවසන් වරට T20 තරගයකට මුහුණ දුන්නේ 2025 සැප්තැම්බර් 7 වෙනිදා. ඒ කඩලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ වගේම දෙරට මුණ ගැසුණු අවසන් T20 තරඟ පහෙන් තරඟ 3ක් ශ්‍රී ලංකාවත් තරඟ 2ක් සිම්බාබ්වේ කණ්ඩායමත් ජයගෙන තිබෙනවා. මේ පිටිය ශ්‍රී ලංකා කණ්ඩායමට T20 තරඟ රටාවට අලුත්. මොකද ශ්‍රී ලංකාව මේ ක්‍රීඩාංගණයේ මුහුණ දෙන ප්‍රථම තරගය මේ නිසා. නමුත් සිම්බාබ්වේ කණ්ඩායමට මේ ක්‍රීඩාංගණය ගෙදර වගේ ඔවුන් දැනටමත් මේ ක්‍රීඩාංගණය තුල T20 තරඟ 5කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා අතීත දත්ත වාර්තා වගේම ඒ දවසේ පිටියේ තත්වය, තනතිරුව, කාලගුණය මෙන්න මේ වගේ හැම දෙයක් ගැනම දත්ත හරියට විශ්ලේෂණය කරලා තීරණ ගන්න ඕනේ. මගේ පුද්ගලික මතය කාසිය වාසිය දිනුවොත් ප්‍රථමයෙන් පන්දුවට පහර දිය යුතුයි. මොකද ප්‍රථම තරගයේදීත් පින්නෙන් ලොකු බලපෑමක් උනේ නැහැ. නමුත් ඉතිහාස වාර්තා කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ නිසයි මම කලින් සඳහන් කළේ දත්ත හරි ආකාරව කියවා ගැනීම ඉතාමත් වැදගත් බව. ප්‍රථම තරගයට තීරණාත්මක වෙනස්කම් කිහිපයක් වීමට නියමිත බව තමයි ආරංචි වෙන්නේ. නායකත්වයේ දරන්නේ දසුන් ශානක. මේ වන විට T20 සංචිතය සම්බර තත්වයක තමයි තිබෙන්නේ. පිතිකරණයේ අංශ සහ ස්ථාන කිහිපයක් වෙනස් වීමට නියමිතයි. ඒ අනුව ප්‍රථම තරගයේ ක්‍රීඩා කර හැකි හොඳම සංයුතිය දැක්වෙන්නේ මේ ආකාරයට. පැතුම් සහ කමිල් ආරම්භක පිතිකරණය සඳහා මේ දිනවල හොඳ සහයෝගයක් පෙන්වන නිසා වමත් දකුණ සංයෝගයේ ඇතිව ඔවුන් දෙදෙනාවම ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරවිය යුතුයි. අංක 4 ලෙස දසුන් ශානක වෙවිය යුතුයි. දසුන්ගේ ස්ටයිල් එක වෙන්නේ පන්දු 10ක් පමණ අරගෙන ස්ථාවර වී පහර දීම. කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි කුසල් ජනිත් යටින් කියලා. කුසල්ට ස්ථාවර වෙන්න ආය අමුතුවෙන් පන්දු ඕනේ නැහැ. ඒ වගේම තමයි බානුටත් ඔවුන් දෙදෙනා පිටුපසින් සිටිනවා කියන හයියත් එතකොට දසුන්ට තියෙනවා. ඒ වගේමයි පවන්ටත් පීඩනයක් නැතිව ක්‍රීඩා කළ හැකි. වනිදුගේ ආබාධ තත්ත්වය නිසා ඔහු අවිනිශ්චිත මට්ටමකයි සිටින්නේ. එහෙම වුණොත් ඔහු වෙනුවට දුෂාන් හේමන්තව ආදේශකයක් වේවි. පන්දු යැවීම ගැන වැඩි සැලකිල්ලක් ගත්තොත් පවන් වෙනුවට ජනිත්ව හෝ කමිදුව ආදේශ වේවි. රයිට් ආම් ඔෆ් බ්‍රේකර් කෙනෙක් වන කමිල් මිෂාරටත් පන්දුවාර කිහිපයක් දිය යුතුයි. අපි ප්‍රථම තරගයේදී දැක්කා මද වේග පන්දුවට මේ පිටිය සහාය දෙන විදිය. ඒ නිසා දසුන් ශානක වැඩි පන්දුවාර ප්‍රමාණයක් යැවිය යුතුයි. මගේ පුද්ගලික මතය දසුන් සහ නුවන් පවර් ප්ලේ එක ආරම්භ කිරීම සුදුසුයි යන්න. ඔබ මොකද මේ සංයුතිය ගැන හිතන්නේ? වෙනස් විය යුතු හෝ ඇතුළත් විය යුතු ක්‍රීඩකින් සිටිනවද? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.